ළමයි කොහමද? ගාමුද ගැඹුරු සුපර් සෙට් එක බලන් ඉන්නේ ළමයි. අද ගන්නේ බයිසෙප් ට්‍රයිසෙප් already ගෙවුවා. ගාමු දැන් බයිසෙප් එක. පුළුවන් තරම් කන්ට්‍රෝල් එකේ හිමින් ගහන්න ඕනේ. අටේ සෙට් එකක් ගෙරුවේ. ඔන්න එහෙනම් ඔයාලට මම පෙන්නුවේ ඩම්බල් කර්ල් එකක් ගන්න විදිය. ඊළඟට මම පෙන්වන්න ට්‍රයිසෙප් ප්‍රෙස් ඩවුන් එකක් ගන්න විදිය කොහොමද කියලා හරියටම. යම් මාත් එක්ක. අයිබෝන් ළමයි කොහමද? හැමෝම උදින් ඉන්නවා කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ජීවිතේ ඕකයි ඉතින් විස්තරේ ලොකු දෙයක් නැහැ. යනම් ෂේප් එකේ ඉතින් ජිම් එකට ආවා. ඔයාලට පෙන්නන්න හිතුණා ෆේමස් එක්සර්සයිස් එකක් ඉතින් හැමෝම දන්න. හැමෝම දන්නවද දන්නෙත් නැහැ. ට්‍රයිසෙප් ප්‍රෙස් ඩවුන් එක. මම ඊට පස්සේ ඉන්න මැෂින් එක අපි බලමු කොහොමද ගහන්නේ කියලා ට්‍රයිසෙප් ප්‍රෙස් ඩවුන් එක. බලන් ඉන්න. මම කරන්නේ පොඩ්ඩක් ක්ලිප් එක හොඳට අවුල් වෙනවා හින්දා මෙන්න මේවා තියෙනවා. මේක එලිවේට් කරගන්නවා. එතකොට මම ඒක උඩට තමයි ක්ලයිම්බ් කරන්නේ. එනවා. එහෙනම් කකුල් දෙක යාගත්තාම පොඩ්ඩක් ඉස්සෙනවා. ඊට පස්සේ මම මේක තමයි තෝරගන්නේ. අපි හරියට අලයින් කරගන්නවා. අත් දෙකම එක ගානට හිටින්න. අපි ගහමු ට්‍රයිසෙප් ප්‍රෙස් ඩවුන් එක. යා! ගත්තා බලයට ඉස්සෙල්ලා. බලන්න මගේ අත් දෙක කොහොමද යන්නේ කියලා. 2 3 4 5 6 7 8 9 10 12 ගානේ 11 12 ඔයාලට පෙන්නන්න තව එකක් හදලා වෙනවා. මේක පල්ලෙහාට ගිහින් උඩට එනවා නේද? උඩට එද්දි මෙන්න මේ ගානින් නතර කරගන්න. මෙහෙම ගන්න නැහැ. මම දැකලා තියෙනවා සමහර අය මෙහෙම ඕම් ගන්න. එහෙම ගන්න නැහැ. මේක ගත්ත පල්ලෙහාට ගත්තා අත් දෙක පොඩ්ඩක් ඈත් කරගන්නවා. ඊට පස්සේ ආයෙ උඩට එද්දි මෙන්න මෙතන. මෙතනින් නතර කරගන්න. ආයෙ අන්නේ. ඉතින් මම හිතනවා හැමෝම ට්‍රයිසෙප් ප්‍රෙස් ඩවුන් එක ගන්න විදිය ඉගෙන ගත්ත ඇති කියලා. ඉතින් මම මේ ඔස්තාර් කෙනෙක් වෙන්න නෙමෙයි. මාත් අවුරුදු 17 16 වගේ ඉඳන් ජිම් යනවා සෙල්ලම් කරනවා. ඉතින් දන්න දේ තමයි කිව්වේ. ඉතින් thank you so much බලන් ඉන්නවට. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.